Good morning guys. අද උදේම අපි යන්න හදන්නේ අම්පාරේ. එහෙනම් සෙට් ලයින් වීඩියෝත් එක්ක බලමු මොකද වෙන්නේ කියලා ඉස්සරහට. බෑග් ටික එහෙම බැඳගෙන අපි දැන් ගමන පිටත් වෙන්න තමයි හදන්නේ guys. අපි දැන් නුවර වැව ගාව ඉන්නේ guys. අපි දැන් මේ කුණ්ඩසාලේ බහුව කරලා හෙළ බොදින් හලක නැවැත්තුවා කන්න. තිය කනවා. Dia apa dah hai apa tu? Soya wadi ke serai. හරි. guys අපි දැන් කාලා නම් ඉවරයි. කට්ටිය දැන් කාලා ඉතින් පිටත් වෙනවා. 18 වංගුව හරහා මහියංගනේ පැත්තට යන්න. හෙළ බොදින් එකේ ඉන්නේ අපි. කාලා පිටත් වෙන්න හදද්දී පට්ට වැස්සක් වැස්ස දැන් අපි මේ ජැකට් ටික ඇඳගෙන යන්න පිටත් වෙන්න හදන්නේ. අපි නුවර බහුව කළා දැන් මහියංගනේ පාරේ ඉස්සරහට යන ගමන් ඉන්නවා. අපිට දැන් මේ ලස්සන view point එකක් හමු වුණා. පොඩ්ඩක් අපි නතර කරලා ෆොටෝස් ටිකක් එහෙම ගහලා තමයි යන්නේ. මේ බයික් තුනේ තමයි guys අපි ආවේ. දැන් මේ අපේ තව බයික් දෙකක් එනවා. ඒගොල්ලෝ එන්නේ උඩවලා පැත්ත. වාලිම් පෙත් එනවා guys. ඔය zoom කරලා පෙන්නන කන්ද තමයි guys අපි නගින්න යන්න හදන්නේ. guys අපි දැන් මේ 18 වංගුවේ view point එකේ ඉන්නේ. දැන් අපි ආයෙ මෙතනින් ගමන පිටක් වෙන්න තමයි හදන්නේ. එතනට මේ ටිකට් එක උත් ගන්නවා. අපි දැන් මහියංගනේ ටවුන් එකට ඇවිල්ලා ඉන්නේ. 18 වංගුව බහැලා 18 වංගුව බයිනත් එක්ක කන් දෙකක් බ්ලොක් කරලා තින්නේ. දැන් ඩ්‍රයි සෝන් කියලා තමයි තියන්නේ කියලා. අත් ඉන්නවා දැන් බල්බ් ටිකක් ගන්න හදන්නේ මහියංගනේ ටවුන් එකට. අපි මහියංගනේ පැත්තෙන් යනකොට මේ අපිට අම්පාරටම යන්න ඕනේ නැහැ. අපි ගොනාගොල්ලට ගිහිල්ලා ගොනාගොල්ලෙන් බණ්ඩාරදුව කියන ගමට තමයි බලමු දිගටම සෙට් වෙලා ඉන්න වීඩියෝ එකත් එක්ක. guys අපි දැන් ගොනාගොල්ලට ගොඩක් කිට්ටු කරලා ඉන්නේ. ඒත් අපි දැන් ගිහිල්ලා පොඩ්ඩක් ඉන්න වෙනවා. අපි අනිත් කට්ටිය ටිකක් එහයින් ඉන්නවා කියලා තමයි කිව්වේ. ගොනාගොල්ලෙන් අපි බණ්ඩාරදුවට තමයි යන්න ඕනේ. guys දැන් අපි ගොනාගොල්ලට ඇවිල්ලා ඉන්නේ. පාර මෙහා තමයි ගොනාගොල්ල තියෙන්නේ. ගොනාගොල්ලෙන් තමයි උඩට යන්න ඕනේ කියලා. උඩවලව පැත්තෙන් එන බයික් දෙක එනකන් තමයි දැන් මේ ඉන්නේ. මේ ඒගොල්ලෝ අම්පාරට පොඩ්ඩක් එහයින් ඉන්නවා කියලා තමයි කිව්වේ. දැන් එහෙම වුණොත් අපි පොඩ්ඩක් ඒගොල්ලෝ එනකන් ඉන්න තැනක් හොයාගන්න කියලා තමයි දැන් මේ යන්නේ. අපි දැන් මේ ගොනාගොල්ල හන්දියෙන් බණ්ඩාරදුව පාරේ හරවලා ඉස්සරහට යනවා guys. මේ දැන් අරගොල්ලෝ එනකන් ඉන්න තැනක් හොයාගන්නත් ඕනේ හින්දා බලමු අපි ලස්සන තැනකට යන්න තමයි හදන්නේ. බලන් ඉන්න guys අපි කොහෙද යන්නේ කියලා. අපි දැන් මේ කට්ටිය එනකම් මේ වැවුතාවුල්ලකට යන්න කියලා තමයි හදන්න. බලමු ඇතුළට ගිහින් බලනවා යන්න පුළුවන් තරමක්.
ඔන්න අන්තිමට අපි මෙතන තමයි නතර වුණේ ගයිස්. අන්තිමට ඇවිල්ලා ඔන්න වාලිම්බිත් පේනවා මෙතන සුපිරියටම. අපි නාන්නවා ගයිස්. තැනනම් මතක නැහැ නම කියන්නේ. ගොනාගොල්ල ගමේ නාන්න ඇවිල්ලා ඉන්නේ. උදේ නයිය කෙනෙක් හිටියා. වීඩියෝ එකේ ගොනාගොල්ල කියලා කිව්වට මේක ඇත්තටම බණ්ඩාරදුව කියන ගම. මම එතකොට දැනගෙන හිටියේ නෑ ගයිස් හරියට. මේ වැවට කියන්නේ නවගිරියාව වැව කියලා. වාලිම්බෙත් පේනවා. පේනවනේ ලස්සන ඉර බැහැගෙන එන විදිහ පට්ටම ලස්සනක් තිබ්බේ. අපි දැන් මෙතන කට්ටිය ඩ්‍රෝන් එක දැම්මා. මාත් යවුවා. යවලා මෙහෙට යවලා ආයි ගේට්ටු. අපි අයියගෙන ඩ්‍රෝන් එකක් වැවට වැටුණා ගයිස්. දැන් මේ එතන පොඩ්ඩක් තන පෙන්වන්නේ වැව මැද්දේ එක දැන් බලන්න යන්න තමයි හදන්නේ මේ ඔරුවේ. මෝර්නිංగ్ ගයිස්. අපි ඊයේදී රැ වුණා පොඩ්ඩක්. අපි දැන් නැගිටලා ඉන්න වාලිම්බ යන්න. මේ ට්‍රැක්ටර් එකකුත් ඇවිල්ලා තියෙන මෙතෙන්ද. මේ එන සෙට් වෙලා ඉන්න වීඩියෝත් එක්ක ලස්සන වීඩියෝ එකක් එයියද. අපි බණ්ඩාරදුවේ සමීරායිලා ගෙදර තමයි නතර වුණේ ගයිස්. එයා තමයි මේ හැමදේම arrange කරලා දුන්නේ අපිට. ඇත්තට මේගොල්ලෝ පට්ට සප්පයක් දුන්නේ අපිට මේ ගමන ගිහින්. ඕන්න ගයිස් එහෙනම් අපි අපේ ගමන පිටත් වුණා. පුළුවන් තරම් කැලේ ඇතුළට යන්න තමයි බලන්නේ. ගයිස් අපි දැන් මේ කල්ගල්ලේ ඩෑම් එක උඩින් තමයි මේ පාර වැඩලා තියෙන්නේ. මෙතනින් ගිහිල්ලා වම දකුණට තමයි දාන්න ඕනේ. කැලෑව ඇතුළට. එතනින් පස්සේ තමයි කැලෑව පටන් ගන්න ගයිස්. අපි දැන් මේ කැලෑවෙන් ඇතුළට දාලා යන ගමන් මෙතන මේ ගේට්ටුවක් වගේ තියෙන එක අයින් කරගෙන තමයි ඇතුළට යන්න ඕනේ. අපි ගිහිල්ලා ආයිත් පහගෙන තමයි ගියේ එතන. අපි ඇති දාලා යන්න. අපි ඇවිල්ලා දැන් මේ කැලෑවෙන් ඇවිල්ලා තනි තන කැලෑවට වඩන පොඩ්ඩක් ඉස්සරහට ඒ පට ලස්සනයි පැත්තේ පාරිම්බ එහෙමත් පේනවා හොඳටම. ඔන්න අපිට මේ ගමනේ හම්බෙන පළවෙනි හරප්පට්ටිය නම් හම්බුණා. තව ටිකක් ඉස්සරහට යන්න පුළුවන් දන්නේ මේ මම දැන් මේ තව චුට්ටකින් අපි බහින්න ඕනේ. ගයිස් දැන් වෙලාව 7:45යි. අපි දැන් තමයි ගමන පටන් ගන්න. අපි දැන් ට්‍රැක්ටරේ යන්න පුළුවන් අන්තිම තැනට ඇවිල්ලා ඉන්නේ. දැන් බැලලා මෙතන ඉඳන් පයින් තමයි යන්න වෙන්නේ. අර ගල්ලෑල්ලටත් කලින් තියෙනකට පයින් නේ.
ගමන ඉස්සරහට යනකොට හම්බෙච්ච තවත් දෙයක් තමයි මේ අපිට. කට්ටියනවා අපිට දැන් දෙවෙනි හරක් පට්ටියත් හම්බෙලා තියෙන්නේ. කොපා. ඔව් අර මේක උදාලා තිබුණා. ඔක්කොම ටික අපි දිහා බලන් ඉන්නේ. කට්ටිය යනගම ඉන්නේ වතුර පාරකුත් තියෙනවා මෙතන. මාළු ඉන්නවා. ඔය ඇන්ගල් එක තමයි යන්න තියෙන්නේ. කොහොමද කියන්නේ? ඔය සුදු තාප්පෙට එහා පැත්තේ තියෙන නේ. මේ පැත්තකද? මේකද? මේ කැලේ කුට්ටිය වගේ තියෙන ගල් එකද? අය කිව්වේ අර උසම එක. උසම තාප්පෙ. උසම එකනේ. උසම එක. නැද්දෙන් කියලා කිව්වේ. අර මේ මුල් ටික කියන්නේ මුල් ටික කියන්නේ මේක කියලා කිව්වා. හඩුවක් පැත්තේ. තියෙනවා. දැන් මගක් දුරට ඇවිල්ලා ඉන්නේ guys. මෙතන මේ අතුරු පාර ගාවින් අතර වුණා. මේ උදේට කන්න කියලා හදන්නේ කට්ටිය. වාලින්නේ අපි අපේ මැප් එකේ පින් කරන් ආපු තැන තමයි මේ ගල් දෙක ගාව කියන්නේ. මෙතනින් තමයි කැලේ ඇතුළට අපි ඇතුළ වෙන්න ඕනේ. හටි ඉන්නේ දුරින්නේ. වීඩියෝ එකක් දාන්නේ. ආරුනේ ඉතරයි. ඔව්. දැන් මේ ගාමින් පල්ලයට දාලා ඉවරලා එතන නවත්තන. මෙතෙන් ඉතරයි එන්නේ කියලා කිව්වේ පොඩි අර මේ බොකු කැලෙන් ගොඩ වෙලානේ. මේක තමයි guys අපිට හම්බෙච්ච පළවෙනි ගල්පටිය. දැන් මේකෙන් කට්ටිය උඩට එන ගමන් තමයි ඉන්නේ. දැන් වෙලාව 10 මාරට වගේ වෙලා guys. අපි දැන් ගලේ මගක් දුරට ඇවිල්ලා තියෙන්නේ. අට මහසි වටවුවක් තියෙන්නේ. ආයි මේ මෙතන අර කට්ටිය අර එහා පේන ගල් උඩට තමයි යන්න ඕනේ. මෙන්න මෙතන. ඉතින් එනවද දන්නේ. එතනින් උඩට ගිහලා තමයි අපේ ගමන එන්නේ. බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් අඩි ෂුවම කරගෙන වරෙන් ඈ. එතනින් ගලට එගොඩ වුණා guys. ඒත් එතනින් මේ පැත්තට
එතනින් මෙතන අර ගලට මාරු වෙන්න ඕනේ. එතනින් ඒ පැත්තට මාරු වෙන්න බෑ උස වැඩි. ඒකින් අපි දැන් මේ එළවෙන් එහා පැත්තේ ගලට මාරු වෙන්න තමයි හදන්නේ. පට්ට ස්ලොප් එකක් තියෙන මේ ගලේ. අවුවත් ඒ වගේ යනවා. පුංචි වාලිම්බි කියන්නේ මේකද කොහෙද මේ කට්ටිය කියන්නේ. ඒ කට්ටිය බහිනවා ඉන්න මම පල්ලෙහාට ගිහින්. ඒ පැත්තට යන්න කැම්ප් එක. මේ වේනවා ඉන්න යන්න තියන්නේ මෙන්න මෙතෙන්. ඔතෙන් පට්ටම ආයි පොඩ්ඩක් හරි මිස්සුනොත් බුදිනවා. අම්මා අර පාරාව නම් මේ මෙතනින් සෙට් වෙන්නේ නැත්තේ අර කිතුල් ගහ ගාවින් කිව්ව පාර තිබ්බනනේ. කිතුල් ගහක සීන් එකක් කිව්ව. කෝල් එක නෙමෙයි. නෑ නෑ වීඩියෝ. ඔන්න ගායිස් අපි එන අන්තිම ගල් පටියට ආවා. දැන් ඉතින් මේක තමයි නගින්න තියෙන්නේ. දැන් වෙලාව 11:45ට වගේ ඇති ගයිස්. ආයි පට්ට ස්ලොප් එකක් තියෙන්නේ. හතෙන්ට තමයි යන්න ඕනේ. මොකද අත්තේ මහන්සිද? ඔන්න ගායිස් එන කට්ටිය ආයිත් නගින්න පටන් ගත්තා උඩට. උඩට යන්නේ වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න දිගටම. මේකෙන් පස්සේ ආයෙ දාන්න බෑ මේක. ඉතින් අපි දැන් ගොඩක් උඩට ඇවිල්ලා තියෙන්නේ. එතෙන් උඩට තමයි යන්න තියෙන. තව ටිකක් යන්න ඕනේ. බලමු ඉන්නේ. අවුවත් එක පට්ට රස්නේ මේක. හක්වත් නැහැනේ පොඩි හරි. ඒකයි තියෙන්නේ. අපේ කට්ටිය එනවා. තව එක්කෙනෙක් එනවා. දරේ එනවා. කාගෙන එන්න අපි කට්ටිය ගොඩක් උඩට ඇවිල්ලා ඉන්නේ ගාස්. මේ ගල් බැම්මත් එක්ක උඩට යන්න තමයි තියෙන්නේ. පොඩි දුරයි තියෙන්නේ මේ. මෙතනින් උඩට ගියාම ඉවර නැහැ. මෙතනින් ආයි මේ පැත්තට යන්න ඕනි දන්න විදිහට අර පැත්තට. පැත්තට තියෙනවා ආවා වගේ භාගයක් වගේ දුර. අපේ කට්ටිය එනවා පල්ලෙහා. ඒගොල්ලෝ එතන ඉන්නේ. බලමු ඉස්සරහට ඉන්න වීඩියෝත් එක සෙට් කරලා ටිකටම. උගලන්න හොඳට බැලුවොත් පේන ඇති ගයිස්. මනුස්සයි සයිස් එක ගලේ සයිස් එක බැලුවම කොච්චර ලකුයිද කියලා මේ වාරිම්බේ. එළ. දිගේ තමයි අපි උඩට යන්න හදන්නේ. මේ පැත්තෙන් යන එක ලේසි. මේ ගල දිගේ යනවට වැඩිය. මොකෝ ඔන්න ඔතන කැට්ටක් තියෙන උඩ ඔය. මෙතනදි තමයි ගයිස් වැඩි වුණ රිස්ක් එකක් ගන්න මේ පට්ටම ස්ලොප් එකක් තියෙන අල්ල ගන්න චෝටි කෑලි ටික විතරයි ඔය ගල් වල තියෙන්නේ ගයිස්. ඔය කැමරාවට මේ ස්ලොප් එක පෙන්වන්න අමාරුයි. අම්බෝ ඔන්න එහෙනම් ගයිස් අන්තිමට අපි කොහොම හරි ආවා පාලිම්බේ ටොප් එකට. දැන් අපි මේ view point එකට යන්න ගමන් ඉන්නේ. අපේ ටෙන්ට් ටික ගහන්න. අද අපි මේක උඩ කැම්ප් කරන්න තමයි හිතන් ඉන්නේ. දැන් වෙලාව 2:40 ගයිස්. අන්තිමට කොහොම හරි අපි වාලිම්බි ටොප් එකට ඇවිල්ලා ඉන්නේ. මට හුඩු උඩට ඇවිල්ලා බඩු පිටාව බැලුවාම උඩ තිබ්බ මාසිය ඔක්කොම නැති වෙලා ගියා ගයිස්. කට්ටිය කනවා දවල්ට. අපි නම් කන ගමන් ඉන්නේ. අපි දැන් වාලිම්බි උඩ ඉන්නේ. මේ කට්ටියක් දැන් එහෙම පොඩ්ඩක් ඉතින් වටපිට බල බල ඉන්නවා. මාත් ආව ඔයගොල්ලන්ට පෙන්නන්න. පේනවා මෙතන මේ වහින මේ පැත්ත. මේ පැත්තට අඳුරක් කියනවා. කියන්න කොහොමද වෙයිද කියලා. පට්ට ලස්සනයි.
මෙතනින් පෙන්නේ කළුගල් ඔය ලාස් ඊට තව ටිකක් ඇහෙන් තියෙනවා පද්ද නවගිරියාව කියලා. ඊ අපි නෑවේ එතන තමයි ගයිස්. හරි එහෙනම් සෙට් වෙලා ඉන්න වීඩියෝත් එක්ක. හට්ට උලගක් තියෙනවා. ටෙන් දෙකක් තියෙනවා මේ දෙක මෙතන ගහන්න. මේක නම් මරු ඈ. ගයිසක් වහිනවා ගයිස් ඕන් එකට. පාරට මේ පැත්තෙන් වැස්සක් ආවා ගයිස්. හිතුවෙත් නෑ මේ පැත්තට වහින්නේ නැහැ ගමන්. මේ ඇති මේ වැස්ස දැන් මේ පැත්තට ගිහලා තියෙනවා. අපි දැන් තේ එකක් හදන්න යන්නේ. නැත්නම් බෝල් නෑනේ. ඒකක් එහෙම බිහලා දැන් අපි රැට කන්න නූඩල්ස් එකක් හදන්න තමයි හදන්නේ ගයිස්. තා කොච්චර කනවද ඕගොල්ලෝ? ඈ? අන්න වැඩි කන්න බෑ තාම. තා කොච්චර කනවද? 10ක් කම්. Good morning guys. දැන් තමයි අපි නැගිට්ටේ. ඊටත් පායගෙන යනවා මේ පැත්තෙන්. තාටියක් කරා ඇති මාරම ලස්සනක් මේ පැත්තට. අපේ කට්ටිය නම් නිදි තාම. දැන් නැගිටිනවා එක්කෙනෙක් කෙනා. Good morning guys. දැන් කට්ටිය නැගිටලා ඉතින් ෆොටෝ ගන්නවා. සන්සෙට් එක වැඩි නෑ මේ පාර මේ අර වලාකුළු ටිකට වැහිලා තියෙන්නේ. ලස්සන නෑ එච්චරම. ඉතින් මෙතන උඩ කොහොමද ලස්සනයි. අපි ඉතින් දැන් කාලා 7ට විතර පල්ලෙහාට බහින්න තමයි හිතන් ඉන්නේ. නැත්නම් අවුව සැර වුණාම බැහැ ගන්න අමාරු නිසා අපේ වතුර ටිකක් අඩුයි තියෙනවා. ඕගොල්ලෝ එනවා නම් අනිවාර්යෙන් වතුර අරන් ඉන්න guys. වැඩිපුර ඒක තමයි අනිවාර්යෙන්ම ඕනේ වෙන්නේ. එහෙනම් සෙට් වෙලා ඉන්න වීඩියෝත් එක්ක. මේ කූලින් ගෑස් එක කරලා ඉතින් කල්ලගෙන ඉතිර නගන කට්ටිය. එහෙනම් අස් කරගෙන අපි වල්ලාට බහින්න තමයි හදන්නේ. ඉස්සෙක් කාලා බලන්න බයින්න විතරක් තමයි. මේක තේනුකගේද මේක? යා ජෝගුත් වගේ එනවා මේ පැත්තේ. ආකට ටික මේවා ටික දීපන් බෝතල් ටික ඔබා ගන්න. මේ මූඩියක් තියෙනවා ගන්න ඇති ගාලා කිපයක් කියන්න. දාගමු ඔබත් එක්ක බෑට් එක. ගයිස් අපි දැන් කෑවා. කාලා මේ දැන් යා පල්ලෙහා බයින්න තමයි හදන්නේ. බරු ටික තස් කරගෙන. මේ තවත් සිගරට් ෆිල්ටර් දාගන්න. අපිට බහින්න තියෙන පාර පෙන්නන්න. තියෙන්නේ ආයි සුපිරි හෙලක් මේක. සුපිරි ගේමක් ගහලා තමයි බහින්නේ. නගිද්දි නම් එච්චර මවුලක් වුණේ නැහැ. මෙතනින් ගෙලින්ම පල්ලෙහාට තමයි බහින්න තියෙන්නේ. ගයිස් අපේ සෙට් එක දැන් බහින්න තමයි හදන්නේ පල්ලෙහාට. කට්ටිය ඉන්නවා. දැන් බහින්න තමයි හදන්නේ පල්ලෙහාට. එහෙනම් ගයිස් අපි යන්න හදන්නේ. ඔරිජිනල් බැටරිය තනිකක් දාන්න. ඔරිජිනල් බැටරිය. බහිනකොට මේ ටිකේ නම් පට්ටම ඇන්ගල් එකක් තිබ්බ ගයිස්. ආයි වැඩක් නැහැ කියලා. පොඩ්ඩක් මිස් වුණොත් කෙලින්ම බීම තමයි නතර වෙන්නේ. ඒක නිසා අපි අපේ බෑග් පල්ලෙහාට යවලා තමයි අපි බැස්සේ ওই ටික.
ඇටගේමත් දෙන්නේ වයින්න. මේ ඔය කෑලි කෑලි තියෙන ඒවට කකුල් තියන්න. දැන් මේකේ බං අපිට සැලකුව විතරක් බයින්න පුළුවන්. මනා දියම්. ඔව් ඒකයි. ඔව් සාමාන්‍ය අපි ඕ ගලින් ගොඩක් විතර බැස්සයි මේකේ. මේකේ බැස ගන්න පුළුවන්. දැන් ළමයි ගාල උපයෝගී කරගන්න. තනි ෆොටෝ එකක් ගන්න මල්ලි. ගයිස් දැන් කන්දෙන් භාගයක්ම බැහැලා තින්නේ අපි. අපේ කට්ටිය උඩ එනවා දර්ශනයි ඉන්නවා මෙතන. සාලියයි ටිකක් උඩින් ඉන්නවා තව. අපිට යන්න තියෙනවා. මෙතෙන්ට යන්න මෙතෙන්ට මේ පැත්තට යන්න. නෝ තමයි වෙන්නේ. ඉතින් අපි අර වියන්පැදි ගහ ගල කියලා තියෙනවලු ඒක දැන් පල්ලයට බහැලා ඒකත් බලන්න යන්න තමයි හිතන් ඉන්නේ ගයිස්. සෙට් ලයින් වීඩියෝත් එක්ක ඒක මේකම නැති වුණත් වෙනම වීඩියෝ එකකින් හරි දාන්නම් ගයිස්. ඔය ගන්න දැන් ගමේ අයියර ටික ඇවිල්ලා හිටියා ලොරියේ. දැන් ඉතින් අපි මෙතන ඉඳන් ලොරිය යනවා මේගොල්ලෝ එක්ක. ඔන්න ගයිස් එහෙනම් පොඩ කොහොම හරි අපි වීඩියෝ එකේ අවසානයට ඇවිල්ලා ඉන්නේ. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකම් subscribe කරන්න, like කරන්න, share කරන්න. සෙට් ලයින් එහෙනම්